සියුම් දෙනාට මම ඊයේ මගේ කොටුවට එන්න බැරි වුණා මං ඊයේ අර මැෂින් එකක් ගේන්න ගියා ඒ නිසා මේ තමයි ඊයේ දවසේ මේ මගේ කරවිල පාත්තියේ වැල් ඇදලා තියෙන ප්‍රමාණය මම මේ මැස්සක් ගහලා තියෙන ලණු වලින් අර සුදු පාට ලණු එක දාලා ඊට පස්සේ රෙදි පටි වලින් ගහලා අඩියෙන් අඩිය වගේ ප්‍රමාණයට මැස්ස ගහලා අර අඩි 5න් දැල්ලා කඩලා ඊට පස්සේ මේ පොකුරු උඩට ගියානේ වැල් 4ක් 5 ඒ ගියේකේ අර උඩින් ඇදලා ආයේ මේ පහළට නැමිලා තියෙන මේ ඊයේ දවසට ඇදිච්ච ටික දැන් මේක පහළට වුණොත් මෙතනින් පොකුටු වෙනවා මෙතනින් පොකුටු වුණා කියන්නේ ඊට පස්සේ මෙතනින් එහා ආයේ දළු හැදෙන්නෙත් නැහැ ගෙඩි හැදෙන්නෙත් නැහැ ඒ නිසා මෙයාලා දවස් දෙකක් විතර එහෙම තිබුණොත් එහෙම පොකුටු වෙනවා ඒ නිසා මොකද්ද කරන්න ඕන මේ ටික පුහුණු කරන්න ඕන පුහුණු කරනවා කියන්නේ අහපව අරගෙන මේ ආකාරයට මේ මැස්ස උඩට මෙයාලව දාලා පොඩ්ඩක් පටලවන්න ඕන ඕම් ඊළඟට මේ සියලුම දෙනා එහෙම පටලවන්නම ඕන නැත්තම් පොකුටු වෙනවා පොකුටු වුණා කියන්නේ අපට ආයේ මේවෙන් කරල් හදාගන්න බෑ තාම කරල් හැදුනෙත් නැහැනේ මේ වගාවේ මගේ මේ දැන් දවස් 42ක් වෙනවා මම කලින් වගාවට ඊළඟට තියෙනවා දැන් මේ අර මං කියවන අඩි 5න් කැපුවා කියලා කැපුවට පස්සේ අඩි 5ට පහලින් එනවා මේ හන්දෙන් තව අමතර දැල්ලා දළු කීපයක් එනවා ඒ වෙන්නේ පහළට මේ පහළට දළු වලින් හැදෙන මේ ඒව ඇත්තට සාර්ථක නැහැ ඒ නිසා මොකද්ද කරන්නේ එක්කෝ හොඳට තිබුණොත් මෙහෙම උඩට යවනවා එහෙම නැත්නම් මේ වගේ පුංචි කිනිති වලින් එන ඒවා කපලා හිතෙන් අයින් මේවා දැන් උඩට ආවට වැඩක් නැහැ කාලේ වීල්ලන තියෙන්නේ ඒ නිසා මේ දිනපතා මේවා ගොඩක් වෙලට මම නම් අයින් කරනවා මෙහෙම නේ එන්න ඔයාට කපලා දැන් මේ වගා බුඩින් ඔය ටික ඔක්කොම එකතු කරලා මේ අයින් කරලා දාන්න ඕනේ එහෙම ගහෙන් ගහට හැමදාම උදේට මෙන්න මෙහෙම වැල් ටික සීසන් කරගන්න ඕන පුහුණු කරගන්න ඕන ඇයි එහෙම නැත්තම් මේවා පොකුටු වෙනවා පොකුටු වුණොත් එහෙම වෙන්නේ අපිට අපේ අපේක්ෂිත අස්වැන්නට යන්න බැරි වෙනවා එහෙනම් හැමදාම උදේට ඉතින් මගේ ඊළඟට මෙන්න මගේ පුංචි කරවිල කරලා මේ තියෙන මේ ඊ හැදිච්ච කරවිල කරලා දැන් එයාට පහලින් ආපු මේරි කිල්ල අපි දැන් අයින් කරන්න ඕනේ මෙහෙම කපලා අයින් කරන්න ඕනේ ඊට පලින් තව එකක් තියෙන එකත් අයින් කරන්න ඕනේ ඊළඟට මගේ මෙන්න වැටකොළු වගාව තමයි ඊට පල්ලෙන් තියෙන්නේ මේ තියෙන්නේ වැටකොළු දැන් මේ ඊයේ පිපිච්චි වැටකොළු මලක් මෙයා දැන් ඊයේ පිපිලා තියෙන්නේ දැන් එයාලා පරාගනේ වෙලා ඔටෝම දැන් ඊළඟට මේ පෙරේලා පිපිච්ච යාගේ කරල් දාලා මේ කවර දාලා